අද අපි කියන්න යන මේ කතාව ඇහුවට පස්සේ ඔයාට ඔයාගේ ගෙදර හොරතලයට ඇති කරන පූසාගෙන් උනත් පරිස්සම් වෙන්න හිතෙයි. මොකද බැරි වෙලාවත් ඔයාගේ ගෙදර ඉන්න පූසා හරි වෙන පූසෙක් හරි ඔයාගේ කකුලක් සපා කෑවොත්, තුවාලයක් ලිව කෑවොත් හරි අපි මේ කියන්න යන රෝගය පූසට තිබ්බොත් ඒක අනිවාර්යෙන්ම ඔයාගේ ශරීරයටත් ඇතුල් වෙනවා. මොකද මේ රෝගය සැඟවිලා තියෙන්නේ පූසාගේ කෙල ඇතුලේ. මේ රෝගය ඔයාගේ ශරීරයට ඇතුල් වුණාට පස්සේ ඔයාගේ ස්නායු හරහා කෙලින්ම ඔයාගේ මොළයට ගමන් කරනවා. රෝග ලක්ෂණ පෙන්눔 කරාට පස්සේ සුව වීම ඒ තරම්ම ලේසි දෙයක් නෙවෙයි. ඇත්තම කිව්වොත් රෝග ලක්ෂණ පෙන්눔 කරාට පස්සේ මිනිස්සුන්ට මේ රෝගය අනිවාර්යෙන්ම මාරාන්තික වෙනවා. මොකක්ද මේ පූසන් නිසා මිනිස්සුන්ට බෝ වෙන රෝගය කියලා දැනගන්න දිගටම රැඳිලා ඉන්න Bright Beauty World අපිත් සමග ආරාධනා කරනවා මේ සුවිශේෂී වීඩියෝවේ අවසන් තත්ත්වයට එක්ම රැඳී ඉඳලා මේ රෝගයේ රෝග ලක්ෂණ මොනවද? බැරි වෙලා හරි මේ රෝගයේ තියෙන සතෙක් ඔයාගේ කෑවොත් ඔයා මොනවද කරන්න ඕන වගේම මේ රෝගයෙන් ඔයාගේ සුරතලාව පරිස්සම් කරගන්න ඔයා මොනවද කරන්න ඕනේ කියන වැදගත් කරුණු දැනගන්න කියලා. මේ වගේ ඔයාගේ ජීවිතේට වැදගත් සෞඛ්‍ය තොරතුරු දැනගෙන හැමදාමත් නිරෝගීමත් දිවියක් ගත කරන්න ඔයාගේ දැනුම වර්ධනය කරගන්න වගේම සෞඛ්‍ය ගැටලු අපි සමග සාකච්ඡා කරන්න ඔයාට පුළුවන් Bright Beauty World අපිව subscribe කරලා bell icon එක press කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. මේ රෝගය පූසන්ටම විතරක් ඇතිවෙන රෝගයක් නෙවෙයි. ඔයාගේ ගෙදර හොරතලයට බලු පැටියෙක් ඉන්නවා නම් ඒක එයාටත් තියෙන්න පුළුවන්. මේ ශීරපායි සතුන්ට ඊටම පහසුවෙන් වැළඳෙන රෝගයක්. මේ රෝගය ඔයාගේ සුරතලාට වැළඳුනොත් ඒ වෛරස් එක එයාගේ මධ්‍යම ස්නායු පද්ධතියට එහෙම නැත්නම් සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකට පහර දීලා මොළයේ ප්‍රදාහයන් නැති කරනවා. ඒ රෝගය තියෙන්නේ එයාලගේ කෙල ඇතුලේ. මේ රෝගයේ තියෙන සතෙක් මිනිස්සෙක්ව සපා කෑවොත් හරි තුවාලයක් ලෙව කෑවොත් හරි අනිවාර්යෙන්ම ඒ වෛරස් එක ස්නායු හරහා මොළයට ගමන් කරනවා. ඊට පස්සේ රෝග ලක්ෂණ පෙන්눔 කරාට පස්සේ අනිවාර්යෙන්ම ඒක මාරාන්තික වෙනවා. ඒ තමයි මිනිස්සුන්ට ඊටම මාරාන්තික වෙන ඔයාව වගේම ඔයාගේ හුරතලාවත් පරිස්සම් කරගන්න ඕන ජල බීතිකා රෝගය. මේ ජල බීතිකා රෝගයේ රෝග ලක්ෂණ තමයි ජලයට ඇති බිය, උගුර කැක්කුම, සිහිමද ගතිය, අධික උණ වගේ රෝග ලක්ෂණ. බැරි වෙලා හරි ඔයාගේ කකුලක් සතෙක් සපා කෑවොත් හරි තුවාලයක් ලෙව කෑවොත් හරි ඔයාට සැකයක් තියෙනවා නම් එයාට ජල බීතිකාව තියෙනවා කියලා ඒ කාපු අවස්ථාවේම විනාඩි 10ත් 15ත් අතර සබන් භාවිතා කරලා ගලාගෙන යන වතුර යොදාගෙන හොඳට ස්ථානය හොදලා අරින්න ඕනේ. ඊට පස්සේ සර්ජිකල් ස්ප්‍රීතු හරි පොවිඩෝන් අයඩින් වැනි විස බීජනාශකයන් භාවිතා කරලා තුවාලය හොඳට පිරිසිදු කරන්න ඕනේ. ඊට පස්සේ ඔබට පුළුවන් ඒ ස්ථානය පිරිසිදු රෙදි කැබැල්ලක් හෝ වෙලුම් පටියක් භාවිතා කරලා ආවරණය කරගෙන හැකිතරම් ඉක්මනට රජය රෝහලක් වෙත යන්න. අනිවාර්යෙන්ම ඔයා සැලකිලිමත් වෙන්න ප්‍රමාදයකින් තොරව ළඟම ඇති රජයේ වෛද්‍යවරයෙක්ව මුණ ගැහෙන්න. ඊට පස්සේ ඔවුන් ඒ සඳහා අදාළ ප්‍රතිකාර ඔයාට ලබා දෙයි. ඔයාගේ සුරතලාව මේ ජල බීතිකාවෙන් ආරක්ෂා කරගන්න ඔයාට පුළුවන් එයාගේ නිසි වයසේදී පශු වෛද්‍යවරයෙක් හරහා ඒ සුදුසු එන්නත් ලබා දීලා අවුරුද්දෙන් අවුරුද්දේ එන්නත් අලුත් කරගන්න. ඒ වගේම එයාව පිටත වෙන සතුන් සමග ගැවසීමෙන් වළක්වන්න ඔයාට පුළුවන්. නිතරම එයාගේ හැසිරීම නිරීක්ෂණය කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ පූසා හදිසි ආක්‍රමණශීලී බවක් පෙන්වනවා නම් බියගුළුකමක්, අධික ලෙස කෙල දැමීමක් හෝ ගොළු වීමක් වගේ ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යෙන්ම ඉක්මනටම එයාව පශු වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න සැලකිලිමත් වෙන්න. මේ කරුණ වලින් ඔයාට වගේම ඔයාගේ සුරතලාවත් මේ රෝගෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම මේ ලෝකයේ ඔයාට මට වගේම හැම සතෙකුටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඔවුන්ගේ අහිතකර දේවල් වලින් අපි අනිවාර්යෙන්ම ආරක්ෂා වෙන්න ඕනේ. නමුත් අපේ ජීවිත ආරක්ෂා කරගන්න, ඔවුන්ගේ ජීවිත හානි කරන්න හෝ ඒ ජීවිතවලට හිරිහැර කරන්න මනුෂ්‍යයන් විදියට අපිට කිසිම අයිතියක් නැහැ කියලා Bright Beauty World අපි ඔබට හරිම ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස මොකක්ද? ඒ වගේම ඔයාට මේ ගැන තව ගැටලු තියෙනවා නම් ඒ ගැනත් ඔයාට පුළුවන් කමෙන්ට් කරන්න. මේ මාරාන්තික රෝගයෙන් තව එක ජීවිතයක් හරි ආරක්ෂා කරගන්න
මේ වැදගත් වීඩියෝ එක ෂෙයා කරන්න වගේම ඔයාගේ ජීවිතේට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතුණා නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් අපි ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.